අදත් දියතට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද කතාව සිංගප්පූරුවෙන්. අපි දන්න කාලේ ඉඳන් රාම්පේ ආහාර රසවත් කිරීමේදී භාවිත කරනවානේ. එතනින් එහාට ගිහිල්ලා රාම්පේ භාවිත කරලා කේක් හදන්නත් පුළුවන් කියලා ඔයාලා දනවද? අද වෙද්දි රාම්පේ කේක් එහෙමත් නැත්නම් පැන්ඩන් චිෆන් කේක් සිංගප්පූරුව ඇතුලේ දිනපතා පාහේ භාවිත වන ප්‍රධාන කේක් වර්ගයක් බවට පත් වෙලා තියෙනවා. සිංගප්පූරුවේ රාම්පේ කේක් හදන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි. 1970 විතර ඉඳන් කියලායි දේශීය ආහාර පිළිබඳ ඉතිහාසඥ කීර් ජොහාරි පවසන්නේ. මේ අතර සිංගප්පූරුවේ පවුලේ ව්‍යාපාරයක් තමයි මූලිකවම සිංගප්පූරුව තුළ රාම්පේ කේක් ප්‍රචලිත කළේ. ඇනස්ටේෂියා ලිවි කියන කාන්තාව කුඩාවට ආරම්භ කරපු කේක් කඩයක් තියෙනවා. ඒ කඩේ තිබ්බ කේක් වර්ග අතරින් මේ පැන්ඩන් චිෆන් කේක් එක ගොඩක් ප්‍රසිද්ධයි. කොළ පැහැති ජපන් මචා අද වෙද්දි ලෝකයේම තමන්ගේ වසඟයට ගනිද්දි මේ පැන්ඩන් චිෆන් කේක් එක එහෙමත් නැත්නම් රාම්පේ කේක් එක ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙයි කියලායි ඔවුන් කියන්නේ. ඉතින් මේ වගේ රසවත් ප්‍රවෘත්ති අරගෙන නැවතත් දවසක එන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.